හායි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා Tales of Bashi මගේ YouTube channel. ඉතින් අද මම බබාගේ කබඩ් එකක් කරනවා. අවුරුද්දත් ඉවරයි. දැන් 2026. ඉතින් මං හිතුවා අද බබාගේ කබඩ් එක අස් කරන තැනින්ම පටන් ගන්නවා කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ බබාගේ කබඩ් එක. මේකේ තමයි බබාගේ රෙදි එහෙම දාලා තියෙන්නේ. ඉතින් උඩම ලාච්චුවේ මම දාලා තියෙන්නේ බබාගේ බෙහෙත් වර්ග, යාගේ හෙයා ක්ලිප්ස්, හෙයා බෑන්ඩ්ස්, ඊට පස්සේ පවුඩර්, ක්‍රීම් ඔය වගේ දේවල් තමයි දාලා තියෙන්නේ. ඊළඟ කබඩ් එකේ ගෙදරට අඳින ගවුම්, ෂෝට්ස්, ෂර්ට් ඒ වගේ දේවල් තමයි දාලා තියෙන්නේ. තුන්වෙනි කබඩ් එකට මම දාලා තියෙනවා බබාගේ පැනල්, ඊට පස්සේ නැපි, ඊට පස්සේ ඇඳට එලන රෙදි, ඊට පස්සේ පැම්පස් ඒ වගේ තමයි මම දාලා තියෙන්නේ. මේ කබඩ් එකට නම් මේ බබා එක දේවල් දාලා ගෙනල්ලා යාගේ ස්ටෝරි බුක්ස් දාලා ඊට පස්සේ යා බේසමේ තියලා නාවනකොට පොඩි කාලේ දාන්න ගත්ත එක, ඊට පස්සේ කාපට් ඒවා තමයි ඔය දාලා තියෙන්නේ බබාට. ඉතින් ඔය මට්ටමේ ඉඳන් ලාස්ට් ටික අරින්න පුළුවන්. ඉතින් එයා ඔය හැම එකටම එයාට කැමති දේවල් දාලා තමයි තියෙන්නේ. පේනවනේ ඉතින් පිළිවෙලක් නැහැ. උඩම ලාච්චු තුන නම් එයාට හරින්න තාම උස නැහැ. හැබැයි ඉතින් මේ යට තියෙන ලාච්චු තුනම එයා තමයි ඔය කීක දේවල් දාලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ ඔක්කොම අස් කරගන්න තමයි හදන්නේ. ඉතින් බබාගේ අලුත් ඇඳුම් මේ කියන්නේ ගමනකට එහෙම අඳින ඇඳුම් මම අපේ අල්මාරියේම තමයි පැත්තක දාලා තියෙන්නේ. ඉතින් ওই කොටස බබාට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් බබාගේ අලුත් ඇඳුම් දාලා තියෙන කොටස නම් පිළිවෙලකට හැම වෙලේම තියෙනවා. ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ බබාට අඳුම් දාන මේ කබඩ් එක තමයි හැම වෙලේම වගේ ඉතින් පිළිවෙලකට තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මම හදන්නේ බබාගේ රෙදි ටික නවා ගන්න. ගෙදරට අඳින ඒවා වෙනුවෙන් කරලා නවා ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මට ගොඩ දවසකින් බබාගේ කබඩ් එක අස් කරගන්නත් බැරි වුණා. අස් කරත් වැඩක් නැහැ. මොකද බබා හැම වෙලේම ඉතින් ඕක අදිනවා ඉවරයක් නැහැ. යාගේ බඩු දානවා ආයෙ ගන්න. බබාගේ අලුත් ඇඳුම් කියන්නේ ඇඳපු නැති අලුත් ඇඳුම් ගොඩක් තියෙනවා. ඒ වගේම එක දවසක් ඇඳුම් ඊට පස්සේ අඳින්න බැරුව අයින් කරපුවා ඒ වගේ ඇඳුම් ගොඩක් තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම එකතු කරලා ඒ ටික කාට හරි ඔය නැති බැරි කෙනෙක්ට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. කලිනුත් ටිකක් දුන්නා. දැන් ආපහු ටිකක් තව එකතු වෙලා තියෙනවා. ඉතින් මම මේ ටිකත් ඔය කාට හරි දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් රෙදි විසික් කරන්නත් බෑ අපරාධනේ. ඉතින් ගොඩක් ඇඳුම් තියෙනවා බබාගේ. දැන් අඳින්නත් බැරි ඒවා. අලුත් ඇඳුම් අඳපු නැති ඇඳුම් පවා තියෙනවා. ඉතින් ඒවා ඉතින් ආපහු තිබිලත් වැඩක් නැහැනේ. ඉතින් ආය අඳන්නත් බෑ. ඒක නිසා ඉතින් මම ඒ ටික දෙන්න තමයි හිතාගෙන ඉන්නේ කාට හරි. ඔන්න ඉතින් ඊට පස්සේ බබා අඳින්න නැති ඇඳුම් ටික අයින් කරලා බබා අඳින ඇඳුම් ටික නවාගෙන දෙවෙනි කබඩ් එකට දාගන්නවා. බබා ගෙදරට අඳින ඇඳුම් තමයි මම මේ කබඩ් එකට දාගත්තේ. ඊට පස්සේ තුන්වෙනි කබඩ් එකට බබාගේ පැම්පර්ස්, පැනල්, ඊට පස්සේ නැපි, ඇඳට දාන රෙදි ඒ වගේ දේවල් ටිකක් තමයි මම දාගත්තේ. ඉතින් ඊළඟ කබඩ් එකට මම බබාට පාවිච්චි කරපු රබර් ෂීට්, ඊට පස්සේ නාවද්දි බේසමට දාපු නෙට් එක, ඊට පස්සේ බබාගේ කොට්ට උර ඒ වගේ දේවල් දාගත්තා. ඊට
ඊට පස්සේ මම ඒ කබඩ් එකටම බබාගේ බේබි කැරියර් බෑග් එක දාගත්තා. මේක නම් වැඩිය පාවිච්චි කරෙත් නැහැ. මම තව මේ කබඩ් එකට බබාට ඉස්සෙල්ලාම යූස් කරපු පිලෝ එක දැම්මා. ඒ වගේම බබාගේ අර ඇවිදින කාලේ ඔළුව වදිනවට ගත්තු අර හෙල්මට් එක. ඊට පස්සේ බබාට ඉස්සෙල්ලාම කෑම කවපු දවසේ දාපු බික් එක. ඊට පස්සේ බබා දැන් බර කිරන්න යද්දි අරගෙන යන බර කිරන බෑග් එක ඒ ටිකත් මම ඒ කබඩ් එකටම දාගත්තා. එනම් බබාට ආපහු යූස් කරන්න බැරි ඇඳුම්. ඉතින් මේවා මම අයින් කරනවා. මම මේ කබඩ් එකට බබාගේ සපත්තු ටික තමයි දාගත්තේ. ඔය තියෙන බබාගේ සපත්තු. මෙතන ඉතින් අපේ බබා ඉස්සල්ලාම දාපු සපත්තු දෙකක් තියෙනවා. ඔන්න ඔය පින්ක් කලර් දෙක තමයි ඉස්සල්ලාම බබාට දැම්මේ. ඉතින් බබා ඉස්සල්ලාම මේස්න දාන්නේ. ඉතින් ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ තමයි සපත්තු වලට දාන්න පටන් ගන්නෙ. ඉතින් දැන් නම් මේ සපත්තු දාන්නත් බැහැ. ඒ වුණාට ඉතින් මම මතක සටහන විදිහට ඉතින් ඕව අරන් තියාගත්තා. ඉතින් මං අන්තිමට තමයි බබාගේ කබඩ් එකේ උඩම කොටස අස් කරනවා කියලා හිතුවේ. ඉතින් මම මේ කප් එකට දාගෙන තියෙන්නේ බබාගේ පෙකණි කටුව. ඊට පස්සේ බබාගේ ඉස්ලාම් කපපු නියපොතු, ඉස්ලාම් කපපු කොණ්ඩේ, ඔය වගේ පුංචි පුංචි මතක සටහන් විදිහට එකතු කරපු දේවල් ටිකක් තමයි මේ කප් එකට මම දාගෙන තියෙන්නේ. ඒ වගේම බබාගේ බේබි පවුඩර් එක තියෙනවා. ඊට පස්සේ බබාගේ නැපි රෑෂ් වලට ඩොක්ටර් දීපු නැපි රෑෂ් ක්‍රීම් එකක් තියෙනවා. මම ඒකත් ඔතනින්ම තියාගත්තා. ඒ වගේම බබාගේ පැන්ඩෝල් සිරප්, මේ මොරිසන් එක, ඒ වගේ දේවලුත් මම ඔතනින්ම තියාගත්තා. ඊට අමතරව අපිට අපේ බබාගේ දෙගොල්ලටම යූස් කරපු ක්‍රීම් වර්ග, බබාගේ නැපි රෑෂ් ක්‍රීම් තියෙනවා. ඊට පස්සේ ඔය පුංචි පුංචි බිබිලි දැම්මට පස්සේ ගාප් ක්‍රීම් තියෙනවා. ඒවත් මම අර කප් එකකට දාලා තමයි තියාගත්තේ. ඊට පස්සේ බේබි ක්‍රීම්, ඊට පස්සේ නෝස් ක්ලීනර්, ඩොක්ටර් දීපුවා. ඉතින් ඕවා හෙම්බිරිස්සාව එහෙම හැදුනට පස්සේ නහය සුද්ධ කරත් දාන ඒවත් තියාගත්තා. ඊට පස්සේ බේබි ඔයිල් එක තියාගන්නවා. ඊට පස්සේ මං ගෙදරදී හදාගත්තු පොල් වලින් හදාගත්තු ඔයිල් එකක්. ඒකත් මං ඔතනින්ම තියාගන්නවා. ඒ වගේම කොටන් බඩ්ස්. ඊට පස්සේ බබාගේ හෙයා බූල් තියෙනවා. ඊට පස්සේ බබාගේ හෙයා ක්ලිප්ස්, ඒ වගේ දේවලුත් මං ඔතනින්ම තමයි තියාගන්නේ. ඒ වගේම බබාගේ ඕඩි කොලොන් එකක් තියාගත්තා, ඩොට් කුප්පිය. ඊට පස්සේ ග්ලිසරීන්, ඊට පස්සේ මොනවද කෝල සෙලෙස්මා, බටු තෙල්, ඒ වගේ තෙල් වර්ග කිහිපයකුත් තියෙනවා. ඒවත් මම ඔතනින්ම තමයි තියාගන්නේ. ඊට පස්සේ සර්ජිකල් තියෙනවා. සර්ජිකල් බෝතලෙත් මම ඔතනම තමයි තියාගත්තේ. ඉතින් අපේ ගෙදර ෆස්ට් ඒඩ් බොක්ස් එකක් නැහැ. ඉතින් මම අපේ ඔක්කොම බෙහෙත් වර්ග එහෙම ඔය උඩ කබඩ් එකේ තමයි තියාගෙන තියෙන්නේ. ඔය කප් එකට මම බබාගේ පනා, ඊට පස්සේ උණ කටු, නියපොතු කපන කටර්, ඒ වගේ දේවල් තමයි ඔය කප් එකට දාගත්තේ. ඊට අමතරව බබාගේ කතුර, ඒ වගේ දේවලුත් මේ කප් එකටම දාලා තමයි මම තියාගන්නේ. ඉතින් මං ඔය වගේ අයිස්ක්‍රීම් කප් එකකට තමයි දාලා තියෙන්නේ පැන්ඩෝල්, ඊට පස්සේ පිරිටන් පෙති, ඊට පස්සේ ඔය නිව්සීලීන්, ඒ වගේ පොඩි පොඩි ගෙදරින් නම් පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් වර්ග එහෙම මම ඒ කප් එකට දාලා තියෙනවා. ඊට පස්සේ තවත් ඒ වගේම කප් එකකට මගේ හෙයා ක්ලිප්ස්, බබාගේ හෙයා බෑන්ඩ්ස්, ඔය වගේ තව දේවල්, බබාගේ වලලු වගේ දේවලුත් මම ඒ කප් එකට දාලා තමයි තියලා තියෙන්නේ.
ඊට පස්සේ මගේ නයිට් ක්‍රීම් එකත් මං බබාගේ උඩ කබඩ් එකට තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ බබාගේ වොච් එක ඒකත් මං ඕකම දාලා තියෙනවා. මේ අපේ අම්මා දඹදිව ගිහින් එද්දි අරගෙන ආපු වොච් එකක්. ඉතින් මේකේ ලස්සනට සින්දුත් ඇහෙනවා, ලයිට් එකකුත් පත් වෙනවා. මේක ඉතින් බිම වැටිලා බබාගේ අතින් කැඩිලා. දැන් ඉතින් ඒකේ සද්ද ඇහෙන්නෙත් නැහැ. ලයිට් පත්තු වෙන්නෙත් නැහැ. ඉතින් වොච් එකත් ඒකටම දාගෙන මේ තියෙන්නේ මගේ ප්‍රෙග්නන්සි ජර්නි එක ලියපු ඩයරි එකක්. ඉතින් ඒ දවස්වල ඉතින් මම ඩයරි එක ලිව්වා. දැන් නම් ඉතින් ලියන්න නැහැ, වෙලාවකුත් නැහැ ලියන්න. දැන් ඉතින් ඒක ගණන් වගේකුත් හදලා ඉතින් මම ඒකත් පරිස්සමට ඔය කබඩ් එකෙන්ම අරන් තියාගත්තා. ඊපස්සේ ඉතින් බබාගේ හෙයා බෑන්ඩ්ස් ටිකත් ඔතනටම දාගන්නවා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මම කබඩ් එකේ උඩම ලාච්චුව අස් කරගත්තේ. ඉතින් කබඩ් එක උඩත් බබාගේ බෝනික්කො එහෙම තියලා තිබ්බා. ඉතින් මම ඒ ටිකත් ඔතනින් අයින් කරලා එතනත් පොඩ්ඩක් පිහිදලා එහෙම ආපහු බෝනික්කො ටිකත් එතනින්ම තිබ්බා. මම කබඩ් එකේ අවසාන ලාච්චුවට කලින් ලාච්චුවට බබාගේ ස්ටෝරි බුක්ස් එහෙම දැම්මා. ඉතින් ඒකේ වීඩියෝ එක නැහැ, ඒක ඩිලීට් වෙලා. ඉතින් මම ඊට පස්සේ ඉක්මනට බෝනික්කො ටික එහෙම ඔතනින් අහුර ගන්නවා. බබාත් මේ වෙලාවේ නිින්දේ තමයි ඉන්නේ. ඉතින් එයා අවදි වෙන්න කලින් මේ වැඩ ටික ඉවර කරගන්නත් ඕනි. ඉතින් මම කබඩ් එකේ උඩ ටික ඔන්න ඔය විදිහට තමයි අස් කරගත්තේ. ඉතින් දැන් අපි බලමු කබඩ් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම එකට දාගත්තේ මම ওই බඩු ටිකනේ. ඊට පස්සේ මේකට බබාගේ ගෙදරට අඳින ගවුම්, ටී-ෂර්ට්, ෂෝට්ස් ඒ ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ නැප්පි, පැනල්, පැම්පර්ස් වගේ දේවල් ටික ඊළඟ කබඩ් එකේ. ඊට පස්සේ කබඩ් එකට මම දාගෙන තියෙන්නේ බබාගේ බර කිරණ ඒවා, කැරියර් බෑග්ස්. ඊට පස්සේ බබාගේ රබර් ෂීට් ඒ වගේ දේවල් ටික තමයි ඊළඟ එකට දාගෙන තියෙන්නේ. ඉතින් මම අර කිව්වේ මට වීඩියෝ වෙලා නැහැ කියලා මේ කබඩ් එක තමයි. ඒකේ දාගෙන තියෙනවා බබාගේ කලර් බොක්ස්, කලර් බුක්ස්. ඊට පස්සේ බබාගේ ස්ටෝරි බුක්ස්, බබාගේ පර්ස් එකක් තියෙනවා ඒක දාගත්තා. ඊට පස්සේ බබා බිත්තියෙන් ගලවපු ස්ටිකර්ස් තියෙනවා ඒවත් දාගෙන තියෙනවා. අර මම පෙන්නුවේ මගේ බබා කිරි බොන්න නැතුම් කිරි දවන්න වුණා. ඉතින් ඒ කාලේ කිරි දවපු මැෂින් එක තමයි ඒකත් මම ඔකටම දාගෙන තියෙනවා. ඉතින් අන්තිම එකට බබාගේ සපත්තු ටික තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මම ওই විදිහට තමයි බබාගේ කබඩ් එක අස් කරගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති වෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් අදට මං වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. bye.